සුන්දර දවසක්. අදත් අලුත් දවසක් උදා වෙලා. මට අද මතක් වුණා මිනිස්සු තමන්ගේ ජීවිත කාලෙදී මුහුණ දෙන ලොකු ගැටලුවක් තමයි හැම වෙලාවකම මේ තීරණ ගැනීම සම්බන්ධව තියෙන දෙගිඩියාව. මොකද්ද මම කරන්නේ? මම මොකද්ද කළ යුතු නොකළ යුතු දේ? කළ යුතු දේ මොකද්ද? ඇයි මං මේ විදිහ කරන්නේ කියලා හිතන්නේ නැතුව ගන්න තීරණ නිසා ගොඩාක් වෙලාවට ජීවිතේ පස්තැවෙනවා. එහෙම නැත්නම් දුක් වෙනවා. ඒ වගේම තමයි තීරණේ ගන්න ගිහිල්ලා මොකද්ද මං කරන්නේ කියලා ඒ ගැන කල්පනා කරගෙන ඉන්නවා. නිවැරදි තීරණයක් ගන්න බැරි වෙයිද මට? මේ ගන්න තීරණය නිසා මගේ ජීවිතේ යම් ගැටලුවකට මුහුණ පාන්න වෙයිද? මගේ සමීපතමයන්ගෙන් ළඟම ඉන්න අයගෙන් මට අවවාද දැනුම් අහන්න සිද්ධ වෙයිද? එහෙම නැත්නම් මම ගන්න තීරණය වැරදි ගියොත් ජීවිතේ අවදානම් තැනකට යයිද? මේ වගේ කරුණු කාරණා ගණනාවක් සිතමින් තීරණයක් ගන්න බැරුව මිනිස්සු ගොඩාක් දුක් වෙනවා. මම මේ කතා කරන්නේ මේ ෂණිකව මහපාරේදී වාහනේ හරවනවද නවත්තනවද ගන්න තීරණයක් ගැන නෙමෙයි. ඒ වගේම අපි හිතමු කෙනෙක්ගේ පිටිපස්සෙන් වනාලියෙක් කෙලවන්න හදද්දී දැන් දුවනවද නැද්ද මේ වගේ තීරණයක් ගැන නෙමෙයි. තමන්ගේ ජීවිතය ගැන තීරණාත්මකව තීරණ ගන්න අවස්ථාවල් තියෙනවා මිනිස්සු. උදාහරණයක් විදියට තෝරගන්නේ කුමන රැකියාවක්ද? අධ්‍යාපනය ලබන්නේ කුමන ශාස්ත්‍රයකද? ගයක් හදනවද? මේ හදනව නම් හදන්නේ කොයි විදිය එකක්ද? වාහනයක් මිලදී ගන්නවද? මේ අරමුණු ඉලක්කවලට යද්දී තමන්ගේ මුදල් වියදම් කරන්නේ කොයි වගේ දේවල් වලටද? මුදල් වියදම් කරන්න ඕනේ නැත්තේ මොන වගේ දෙයකටද? තමන් මේ මොහොතේදී මොකද්ද කරන්නේ? මේ වගේ දේවල් ගැන දිගිඩියාවකින් එහෙමත් නැත්නම් හැම මොහොතකම කල්පනා කරමින් ඉන්නවා කුමක්ද ගන්නා තීරණය කියලා. සමහරව ඒ ගැනම කල්පනා කරලා අධික මානසික පීඩනයකට ලක් වෙනවා. හැම මොහොතකම කල්පනා කරන්නේ මොකද්ද මම කරන්නේ? මොකද්ද මට කරන්න පුළුවන් දේ? ඇයි මොකද්ද කියන එක ගැන නිතරම හිතනවා. ඔබට යමක් ගැන කියන්න කැමති මේ වෙලාවේදී ඔබට ඕනෑම තීරණයක් ගන්න පුළුවන්. මේ ඔබ තීරණයක් ගන්න මොහොතේදී ඔබ කල්පනා කළ යුත්තේ එක දෙයක් ගැන. ඒ තමයි ඇයි. මේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක් හොඳ උත්තරයක් ඔබට තියෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා මේ ගන්න තීරණය වඩාත් ඔබට සහ ඔබගේ වටපිටාවට සුබදායී ආකාරයෙන් මේ තීරණය ගන්න. උදාහරණයක් විදිහට ඔබ රැකියාවක් තෝරගන්නකොට රැකියාව දෙකක් අතරින් ඔබට අවස්ථාවක් ලැබුණොත් එක් රැකියාවක් තෝරගන්න. ඇයි ඔබ මේ රැකියාව තෝරගන්නේ කියලා ඔබට හිතන්න පුළුවන්. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ව්‍යාපාරයක් කරනවද රැකියාවක් කරනවද මේ කියන කාරණාවෙදිත් ඔබට හිතන්න අවස්ථාව තියෙනවා. ඇයි මම ව්‍යාපාරයක් කරන්නේ? ඇයි මම රැකියාවක් කරන්නේ කියන එක ගැන. එතෙන්දී ඔබට පුළුවන්කම තියෙනවා හොඳ තීරණයක් ගන්න. හැම අවස්ථාවකදීම මේ ඇයි කියන ප්‍රශ්නෙට ඔබ හොඳ උත්තරයක් ලබා ගත්තොත් අපි තව ටිකක් මේ ගැන කතා කළොත් හිතන්න එක මොහොතකදී ඔබට සිද්ධ වෙනවා වාහනයක් මිලදී ගන්න. ඇයි ඔබ වාහනේ මිලදී ගන්නේ? මොකක්ද හේතුව? මේකට ඔබට හොඳ උත්තරයක් ලැබිය යුතුයි. ඔබ මිලදී ගන්න වාහනේ වර්ගය කුමක්ද? ඒකටත් හොඳ උත්තරයක් ඔබට තිබිය යුතුයි. එහෙම තිබුණොත් තමයි ඔබට හැකියාව ලැබෙන්නේ හොඳ වටිනාකමක් සහිත දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඇත්තටම අපි ගොඩාක් ගැඹුරට කල්පනා කළොත් අපට යම් දෙයක් අවශ්‍ය යම් දෙයකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇයි ඔබට අවශ්‍ය වෙන්නේ? මේ හැම දෙයක්ම කළා අපි ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපි ගන්න තීරණ වලින් අපි කරන ආර්ථික ඉලක්ක වලින් බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ සමාජීය ඉලක්ක වලින් බලාපොරොත්තු වෙද්දී බලාපොරොත්තු වෙන්නේ තමයි මිනිස්සු හැම කෙනෙක්ම තමන් කරන හැම දෙයකින්ම සතුටක් තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. කෙනෙක් විවාහ වෙන්නේ ඇයි ජීවිතේ? ඇයි කෙනෙක් දරුවන් හදන්නේ? ඇයි කෙනෙක් ගෙවල් හදන්නේ? ඇයි කෙනෙක් සමාජීය තීරණ ගන්නේ? ඇයි සමාජයේ සමහර සමාගම් වලට ඇවිල්ලා කැපිපෙනීමෙන් වැඩ කරන්නේ? සමාජ වෙනුවෙන් කැපකිරීම කරන්නේ? පවුල වෙනුවෙන් කැපකිරීම කරන්නේ කියලා බැලුවොත් ඒ හැම තැනකම තියෙන දෙයක් තමයි ඇයි කියලා බැලුවොත් තමන්ගේ සතුට වෙනුවෙන්, තමන්ගේ තෘප්තිය වෙනුවෙන්. ඔබට කිසියම් දෙයක් කළා තෘප්තිමත් වෙන්න බැරි නම්, සතුට වෙන්න බැරි නම් ඒ දේ නොකර සිටීම තමයි වඩාත්ම හොඳ. සතුට වෙන්න අවස්ථාවක් නැත්නම් ඒ දේ කරලා කල්පනා කරලා බලද්දි සතුටක් ඔබට නැත්නම්, තෘප්තියක් නැත්නම් වඩාත්ම යහපත් දේ තමයි ඒ දේ නොකර ඉන්නේ. ඒ වගේම තමයි මේ කරන ඕනෑම දෙයකින් අපිට රැකවරණයක් සැනසීමක් ලැබෙන්න ඕනේ ජීවිතය තුළට. අපි කරපු කිසියම් ක්‍රියාවක ලොකු තෘප්තියක් අපිට තිබුණත්, සතුටක් තිබුණත් ඒක ඇතුලේ අපිට රැකවරණයක් නැත්තම් ඒ කරපු ක්‍රියාවෙන් පස්සේ ඔබ ජීවත් වෙන්නේ බයෙන් නම්, ඔබට ඔබගේ රැකවරණේ අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා නම්, ඔබට ආරක්ෂාවක් නැහැ කියලා හිතෙනවා නම් ඒ දේ කිරීම තුළ ඔබට බලාපොරොත්තු වුණු දේ ලැබිලා නැහැ. මෙන්න මේ කරුණු දෙක ඔස්සේ, මෙන්න මේ උත්තර දෙක ඔස්සේ අපි යමක් කරලා ඉවරලා හිතන්න අපි යමක් කරන ක්‍රියාව ඔබට ලොකු රැකවරණයක් තියෙන එක ඇතුලේ. ඔබගේ රැකියාව වෙන්න පුළුවන්, ව්‍යාපාරය වෙන්න පුළුවන්, ඔබගේ
ඔබ මිලදී ගන්න වාහනයක් වෙන්න පුළුවන්. උදාහරණයක් හිතුවොත් වාහනයක් මිලදී ගත්තාම ඔබට ඒක තෘප්තියක් තියෙනවා. නමුත් ඔබට රැකවරණයක් ඔබට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. නමුත් ඒ මිලදීගත් වාහනේ වෙනුවෙන් ඔබ ගෙවන වාරිකය මාස්පතා ගෙවන වාරිකය ඔබගේ වැටුපට ගැලපෙන්නේ නැත්නම් ඔබට ඔබගේ රැකවරණය අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔබ ගෙවන වාහනේ වෙනුවෙන් ඔබගේ රැකවරණය අහිමි කරගෙන ඒ ගැන කල්පනා කරන්න සිද්ධ වෙනවා. දැන් මම කොහොමද මේක ගෙවන්නේ? වාහනේ අහිමි කරගන්න කැමතිත් නැහැ. කොහොමද මේක ගෙවාගෙන යන්නේ? මේ වගේ ඔබගේ රැකවරණය අහිමි කර ගැනීම ඔබට කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයකදීම ලැබෙන්නේ එකම දෙයක් තමයි. යම්බුරටම කල්පනා කළොත් ඔබගේ රැකවරණය ඔබ පවත්ව ගන්නවද නැද්ද? ඔබගේ සතුට පවත්ව ගන්නවද නැද්ද කියන දේ ගැන ඔබ හිතන්න ඕනේ. ඔබ කරන ඕනෙම ක්‍රියාවලියක ඕනෙම ක්‍රියාවකදී ඔබට හරි පහසුයි තීරණ ගන්න මේ දෙක ඔස්සේ කල්පනා කළොත් ඇයි මම මේ දේ කරන්නේ? ඇයි මම මේ දේ කරන්නේ? මට මේ දේ කරලා මොකද්ද ලැබෙන්නේ? මේ කරුණු දෙක සතුටක් තියනවද? සතුටු වෙන්න පුළුවන්ද? ඒ වගේම මට ජීවිතේ යම් තෘප්තියක් ලැබනවා වගේම මේ කරපු ක්‍රියාව නිසා රැකවරණයක් තියනවාද? මේක ඇතුළේදී ඔබට දකින්න පුළුවන් කෙනෙක් කෑමක් බීමක් ගත්තත් පාටි එකකට ගියත් තමන්ගේ ජීවිතයේදී ව්‍යාපාරයකට යොමු වුණත් කරන රස්සාවෙන් ඉවත් වුණත් තමන්ගේ දරුවන් වෙනුවෙන් යමක් කළත් ගෙදර වෙනුවෙන් යමක් කළත් සමාජයෙන් යමක් කළත් මේ දේ තුල තමන්ට රැකවරණයක් ලැබෙනවාද යන්න ගැන ඔබ වඩාත් ගැඹුරින් හිතන්න කියලා මම ඉල්ලනවා. මිනිස්සු කරන ක්‍රියාවන් තියෙනවා ශනිකව තීරණ ගන්නවා ශනික කෝපය නිසා තීරණ ගන්නවා ඊට අමතරව ශනිකව හිතලා තීරණ ගන්නවා ගොඩක් ගැඹුරට හිතන්නේ නැතුව තීරණ ගන්නවා මේ හැම දෙයකින්ම උන්ට යම් තෘප්තියක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ ලැබුණු තෘප්තිය අවසානයේදී රැකවරණයක් තියෙනවාද කියන එක ගැන හිතන්න පුළුවන්. කෙනෙකුගේ භෞතික තීරණ හෝ අධ්‍යාත්මික තීරණ හෝ මේ සියලුම දේවල් තුල කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මට හිතෙනවා මේ තමන්ගේ තෘප්තියක් ලබන්න කියන එක. ඒ වගේම රැකවරණයක් ලබන්න කියන එක. අපි අධ්‍යාත්මික පැත්තෙන් හිතුවොත් කෙනෙක් නිරාමිෂ ප්‍රීතියක්, නිරාමිෂ තෘප්තියක් ලබන්නත් ඒ තුල තමන්ගේ අධ්‍යාත්මික රැකවරණයක්, අධ්‍යාත්මික සෝයක් කෙනෙක් සොයනවා වෙන්න පුළුවන්. කියන්නේ අපි ගන්න සියලුම තීරණවල අවසන් ඵලය වෙන්නේ අපි කරන සියලුම ක්‍රියාවන් වල අවසන් ඵලය වෙන්නේ ඔබ සතුටින්ද ඔබ ආරක්ෂිතව රැකවරණයක් සහිතව ඉන්නවාද කියන එක තුල තමයි මේ අවසන් උත්තරය, අවසන් ඵලය අපිට ලැබෙන්නේ. ඒ නිසා මම ඔබට මතක් කර දෙන්න කැමතියි. ඔබට යම් තීරණයක් ගන්න අවශ්‍ය නම් කරන්නේ කුමක්ද? කරන්නේ කොහොමද? කියන එක සම්බන්ධව ඔබට යම් තීරණයක් ගන්න අවශ්‍ය නම් මේ ප්‍රශ්න දෙකට උත්තර අරගෙන ඉන්න. ඇයි කියන ප්‍රශ්නය ගන්න. ඒක තුල හොයන්න. මේ ප්‍රශ්නෙට මම මේක කරන්නේ ඇයි කියලා හිතන මොහොතකදී උත්තරයක් ගන්න. මට මේ තුලින් තෘප්තියක්, සතුටක් ලැබෙනවාද? මම මේ කරපු දේ තුල, මම මේ කරන යන දේ තුල මට රැකවරණයක් අවසානයේදී ලැබෙනවාද කියන දේ. මේ දේ තුල මෙන්න මේ කරුණු දෙක ඔස්සේ කල්පනා කළොත් අපිට මානසික සුවය පවත්වාගෙන සතුටින් ආරක්ෂිතව බොහොම සැහැල්ලු මනසකින් නිින්දට යන්න, උදේට අවදි වෙන්න සහ දවස ගත කරන්න හැකියාව ලැබෙනවා කියන එක මට විශ්වාසයි.